කොහොමද යාළුවනේ අදත් ඔයාලා හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ ඉන්සයිඩ් මූවි YouTube channel එකට. ඉතින් අද මම ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් මූවි එකක්. ඒ තමයි Mutant Ghost Tour Girl කියන action sci-fi thriller movie එක. ආරාධනා කරනවා ඔයාලට ෆිල්ම් එකේ කතාව ඉවර වෙනකල්ම බලන්න එන්න කියලා. ඒ වගේම තමයි මේ වගේ ෆිල්ම් හැමදාම බලන්න ඕන නම් දැන් අපේ YouTube channel එක subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් on කරලා තියාගන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් වැඩි කතාවක් නැතුවම අපි කෙලින්ම මූවි එකේ ස්ටෝරි එක පැත්තට යමු. ඉතින් ෆිල්ම් එක පටන් ගද්දිම අපිට පෙන්වන්නේ 2070 අවුරුද්දේදී නව සොයා ගැනීමක් අත්හදා බලන ගමන් ඉන්න මෙඩූසා කියන සංවිධානයේ කට්ටිය. මෙයාලා මෙතන අත්හදා බලන්නේ මිනිස්සු ජාලමය වශයෙන් වැඩි දියුණු කරලා සටන් කරන්න පුළුවන් සොල්දාදුවෙක්ව නිර්මාණය කරන්න පුළුවන්ද කියන එක ගැන. හැබැයි මේ වගේ අත්හදා බැලීම් කරන එක නීති විරෝධී හින්දා මේ හැම දෙයක්ම රජයට හොරෙන් ඊටාම රහසිගතව තමයි මෙඩූසා සංවිධානය අය මේ පරීක්ෂණය මේ විදිහට කරගෙන යන්නේ. ඒ වගේම තමයි මේ පරීක්ෂණ වලට අත්හදා බලන්න කියලා අල්ලගෙන ආපු රජයේ ඒජන්ට් කෙනෙකුත් හිර කරගෙන මෙතන තියාගෙන ඉන්නවා. එයාගේ නම තමයි මියා. දැන් අපිට පෙන්නනවා විද්‍යාඥයෝ මියාගේ ශරීරයට කේබල් වගේක් එහෙම ගහලා පරීක්ෂණය කරගෙන යද්දී එකපාරටම රජයේ නිලධාරීන් පිරිසක් ඇවිල්ලා මේ සම්පූර්ණව පාලන මධ්‍යස්ථානය වටලනවා. එයාලට බාර වෙලා තිබුණ මිෂන් එක තමයි හිර කරගෙන තියාගෙන ඉන්න මියාව බේරගෙන මෙතන පරීක්ෂණ වාර්තාවල විස්තර කොපි කරගෙන අරගෙන එන එක. ටීම් එකේ අනිත් අය දැන් මෙඩූසා එකේ ගාඩ්ලත් එක්ක ෆයිට් කරද්දී ඒකේ කැප්ටන්ට පුළුවන් වෙනවා අර දත්ත කොපි කරගෙන මියාවත් හොයාගන්න. ඒත් එක්කම හැබැයි අපිට පෙන්නනවා මෙතන ප්‍රධානියෙක් විදිහට ඉන්න ගර්ල් කෙනෙක් දැන් මේ සම්පූර්ණම සිද්ධිය ගැන බලාගෙන ඉන්නවා කියලා. ගර්ල්ගේ නම තමයි කැතරින්. අපේ කට්ටිය මියාව බේරගෙන යන්න හදද්දිම එක පාටම යෝධ ශරීරයක් තිබුණු රාක්ෂයෙක් වගේ සතෙක් මෙතනට ඇවිල්ලා මෙයාලට පාර දෙන්න පටන් ගන්නවා. ඌත් ඥානමය වශයෙන් වෙනස් කරලා හදලා තිබුණ මිනිමරු සතෙක්. පොර ඒජන්ට්ලට පහර දෙන්න පටන් ගත්තට පස්සේ කට්ටිය සතා ඉන්න පැත්තට එක දිගටම වෙඩි තියන්න පටන් ගන්නවා. හැබැයි සාමාන්‍ය උණ්ඩ වලින් සතාට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඇත්තටම කලින් අර කරපු පරීක්ෂණයත් එක්ක මේ වෙද්දි මියාගේ ශරීරයට අමුතු විදිහේ ශක්තියක් ලැබිලා තමයි තිබුණේ. රාක්ෂසදා ගර්ල්ගේ ඉස්සරහට ඇවිල්ලා අඬ වලින් පාර දෙන්න හදද්දී මියා ශනිකව කඩුවක් අරගෙන ඒ අරු ටික කපලා දාලා ගිහිල්ලා ප්‍රධානම දොරටුවක් වහලා ඌව කාමරයක් ඇතුළේ හිර කරනවා. ඊට පස්සේ කොහොම හරි එයා කැප්ටන් අතුළු ඉතුරුලා හිටපු කට්ටියත් එක්ක පැනලා යන්න හදද්දී අර කලින් වෙලාවේ බලාගෙන හිටපු කැතරින් කියන ගර්ල් මෙයාලා ඉස්සරහට එනවා. එයාවත් ඥානමය වශයෙන් දියුණු කරලා තිබුණ හින්දා එයාටත් මේ වෙද්දි සුපිරි ශක්තියක් තිබුණා. ඒත් හැබැයි ගර්ල් මෙඩූසා එක යටතේ තමයි වැඩ කරන්නේ. මේ වෙලාවේ කැතරින් ඇවිල්ලා අපේ අයට පහර දෙන්න පටන් ගන්නවත් එක්කම කැප්ටන් කරන්නේ අර තොරතුරු ටික කොපි කරගත්ත පෙන් ඩ්‍රයිව් එක මියාගේ අතට දීලා එයාට කියනවා පුළුවන් ඉක්මනටම ඒකත් අරගෙන මෙතනින් පැනලා යන්න කියලා. එයාලා කැතරින් ගැන බලා ගන්නම් කියලා තමයි කිව්වේ. එහෙම කියලා කැප්ටන් කතරින් එක්ක ෆයිට් කරන්න ආවත් එයාට විනාඩියක්වත් ෆයිට් කරගන්න පුළුවන් වුණේ නැහැ. ගර්ල් ඊටාම දරුණු විදියට පහර දීලා කැප්ටන්ව අල්ල ගන්නවා වගේම ඊට පස්සේ මියා හිටපු තැනට ඇවිල්ලා එයාටත් පහර දීලා ගොඩක් තුවාල කරනවා. කැතරින් කොහමද මියාව මරලා දාන්න හදද්දී එකපාරටම මියාගේ ඇඟේ තිබුණ DNA වල ශක්තිය වර්ධනය වෙලා එයාගේ ශරීරයට අමුතු බලයක් ආපු හින්දා ගර්ල් එක පාවිච්චි කරලා පෙන් ඩ්‍රයිව් එකත් අරගෙන එතනින් බේරිලා පැනලා යනවා. ඉතින් ඔය සිද්ධියෙන් පස්සේ ෆිල්ම් එක අපිට ඊළඟට පෙන්වන්නේ මේ මෙඩූසා කියන සංවිධානයේ ප්‍රධානියෙක් වුණ ලීයන් කියන මිනිස්සයාව. කැතරින් කලින් වෙලාවේ අල්ලගත්ත කැප්ටන්ව ලීයන් ළඟට අරගෙන ආවට පස්සේ ලීයන් කැප්ටන්ගෙන් ප්‍රශ්න කරනවා මියා අර ඩේටා ටිකත් අරගෙන කොහෙටද පැනලා ගියේ කියලා. ඒත් කැප්ටන් ඒ ගැන වචනයක්වත් කතා කරන්න කැමතුනේ නැති හින්දා ලීයන් කේන්තියෙන් කෑ ගහලා කැප්ටන්ව මරලා දානවා. ඒකල්ල මෑන් වර්චුවල් සිමියුලේෂන් වගේ එකට ඇවිල්ලා දෙන්නෙක් අතර තියෙන දරුණු සටනකුත් බලන්න පටන් ගන්නවා. එතන සටන් කරන්නේත් මේ වෙද්දි මෙඩූසා සංවිධානයෙන් අත්හදා බැලීම් කරපු මිනිස්සු දෙන්නෙක්. දැන් සටන් කරන එක ගර්ල් කෙනෙක් තමයි යොන්ෂී. මේ විදිහට කට්ටිය අතර සටන් පවත්තලා එයාලට තියෙන දුර්වලතාවයන් හොයාගෙන කිසිම දුර්වලතාවයක් නැති අංග සම්පූර්ණම සටන්කරුවෙක් නිර්මාණය කරන එක තමයි මෙඩූසා සංවිධානයට මේ වෙද්දි ඕන කරලා තියෙන්නේ. ඔය අතර අනිත් පැත්තෙන් අපිට පෙන්නනවා කලින් වෙලාවේ පැනලා ගියපු මියා දැන් කවුරු හරි බෝයි කෙනෙක්ගේ කාමරයකින් තමයි ආපහු සිහිය එන්නේ. ඇත්තටම ගර්ල්ට දැන් කලින් සිද්ධ වුණ කිසිම දෙයක් මතක තිබුණේ නැහැ. ඒ වගේම තමයි අර බෝයිව දැකලා ටිකක් කලබල වුණු හින්දා එයා ඉක්මනටම එතනින් පැනලා යන්න හිතාගෙන ගෙදරින් එළියට බහිනවා. කොහොමද ගර්ල්ට වැඩි දුරක් නම් එතන ඉඳලා යන්න පුළුවන් වෙන්නේ නැහැ. මෙඩූසා එකේ කට්ටිය මෙයාව දැකලා පන්නන්න පටන් ගන්නවා වගේම ගර්ල් එයාගේ ශක්තිය පාවිච්චි කරලා ඒ එක්කෙනා ගාන ඉවරයක් කරලා දාන්න පටන් ගන්නවා.
උන් හැමෝම මරලා දැම්මට පස්සේ තමයි කලින් වෙලාවේ කාමරේ ඇතුළේ හිටපු අර බෝයි මෙයාගේ ඉස්සරහට එන්නේ. එයාගේ නම තමයි ජෝවු. ඒ වගේම තමයි ජෝවු ID කාඩ් එකක් පෙන්නලා මියාට කියනවා බය වෙන්න එපා තමනුත් රජය වෙනුවෙන් වැඩ කරන පොලිස් නිලධාරියෙක් කියලා. ඒ අතර මියා ආයෙත් පැනලා ගිහිල්ලා තියෙනවා කියලා දැනගත්තට පස්සේ මෙඩූසා එකේ ප්‍රධානියෙක් වුණ ලී යන් සංවිධානයේ තවත් ප්‍රධානියෙක් වුණ ඇන්ජලත් එක්ක කතා වෙනවා ගර්ල්ව අල්ලගන්න ක්‍රමයක් ගැන. ඇන්ජලාට හිටපු හොඳම ආරක්ෂකයා තමයි යුක්ෂි. තමන් මෙතන ඉඳලා මියාව අල්ලගන්න වැඩේ බලා ගන්නම් කියලා ඇන්ජලා ඒ වෙලාවෙම වැඩේට යුක්ෂීව පිටත් කරලා යවනවා. ඉතින් දැන් අර ජෝබෝ කියන පොලිස් නිලධාරියා දැනගන්නවා මියාට කලින් සිද්ධ වුණ හැම සිද්ධියක්ම අමතක වෙලා ගිහිල්ලා තියෙනවා කියලා. එයා කරන්නේ එයාලක තිබුණ පොලිස් ඩේටාබේස් එක ස්කෑන් කරන මැෂින් එක පාවිච්චි කරලා ගර්ල්ට මොකක්ද වුනේ කියන එක පරීක්ෂා කරන්න පටන් ගන්නවා. ඒකෙදි පෙන්නනවා මියා රහස් ඒජන්ට් කෙනෙක් වුණත් සංචාරකයෝ කණ්ඩායමක් විදිහට වෙස්සලාගෙන තවත් කට්ටියක් එක්ක තමයි මේ ටවුන් එකට ඇවිල්ලා තියෙන්නේ කියලා. එයාලගේ මිෂන් එක වෙලා තියෙන්නේ රජයට හොරෙන් මෙඩු සංවිධානය කරගෙන යන පරීක්ෂණවල තොරතුරු හොයලා බලන එක. ඊට පස්සේ තමයි කොහොම හරි මෙඩූසා එකේ කට්ටිය මේ සිද්ධිය ගැන දැනගෙන මියා ඇතුළු කට්ටියව පැහැරගෙන ගිහිල්ලා තියෙන්නේ. දැන් දෙන්න ඔය ගැන කතා කරන ගමන් ඉද්දී කලින් වෙලාවේ මියාව අල්ලගන්න කියලා ආවපු යොක්ෂී කියන විකෘති ජීවියා එක පාටම මෙතනට කඩාගෙන පනිනවා. ඇත්තටම එයාත් කලින් මියා එක්ක එකට හිටපු යාළුවෙක්. හැබැයි දැන් ගර්ල්ගේ සම්පූර්ණව පාලනය තියෙන මෙඩූසා සංවිධානය යටතේ හින්දා ගර්ල්ට කිසිම දෙයක් මතක තිබ්බේ නැහැ. මේ වෙලාවේ යුක්ෂී මුලින්ම පහර දෙන්න පටන් ගත්තත් මොනවා වුණත් මේ ඉන්නේ තමන්ගේ යාළුවෙක් හින්දා මියා නම් ඉස්සල්ලාම පාරවල් වලින් බේරෙන එක විතරයි කරේ. ඒ හින්දා යුක්ෂී අපේ කෙනාට ලේ පනින කාල හොඳටම පහර දෙනවා. අන්තිමටම ගර්ල් මියා ළඟට ඇවිල්ලා එයාව මරන්න වහදපු හින්දා මේ තරම් වෙලාවක් ඇංගිලා බලාගෙන හිටපු ජෝවු එතනට එනවා. එයා යුක්ෂීට කියනවා එයාට ඕන කරලා තියෙන චිප් එක දෙන්නම් මියාව මරන්න එපා කියලා. හැබැයි ඒත් එක්කම වගේ මියාගේ ශරීරයේ තිබුණු ඥානමය හැකියාව වැඩි වෙලා හැංගිලා තිබුණ එයාගේ ශක්තිය පිටතට ආපු හින්දා ඒකෙන් ෂොක් වේව් එකක් වගේ ඇති වෙලා ඒක අර යොක්ෂීටත් වැදිලා ගර්ල් විසි වෙලා ගිහිල්ලා බිමට ඇදගෙන වැටෙනවා. ඒකෙන් පස්සේ මියා යුක්ෂීගේ ළඟට ඇවිල්ලා ගර්ල්ලා ඉවරයක් කරලා දාන්න හදද්දී මෙඩූසා එකෙන්ම යුක්ෂීගේ ඇඟට හයි කරලා තිබුණ චිප් එක බලය නැති කරලා දාලා එයාව මරලා දානවා. ඇත්තටම ඒ චිප් එකෙන් තමයි මෙඩූසා එකේ අය තමන්ගේ යටතේ ඉන්න මේ වගේ කට්ටියව පාලනය කරන්නේ. කොහොමද මේ වෙද්දි මියාටත් හොඳටම දුවල්ලා තිබ්බ හින්දා ජෝවු ඉක්මනටම ගර්ල්ව උස්සගෙන එයාගේ නැන්දෑ ගෙදරට අරන් යනවා බෙහෙත් වගේක් කරන්න. ඒත් එක්කම ෆිල්ම් එක අපිට ඊළඟට පෙන්නනවා අර ලියොන් ඇන්ජලා දෙන්නට අමතරව එයාලගේ ප්‍රධානියා විදියට ඉන්න මෙඩූසා සංවිධානයේ ඇත්තම නායකයාව. තමන්ගේ කට්ටියට තාමත් මියාව අල්ලගන්න බැරි වුණ එකට මෑන් ඉන්න හොඳටම කේන්තිය. පොර කට්ටියට කෑ ගහලා කියනවා මියා අරගෙන ගියපු චිප් එක රජයේ නිලධාරීන්ගේ අතට පත් වුණොත් එහෙම එයාලා මෙච්චර කාලයක් කරපු හැම පරීක්ෂණයක්ම වතුර යනවා කියලා. ඒ හින්දා දවස් 3ක් යන්න කලින් ගර්ල්ව අල්ලගෙන ඩේටා තියෙන චිප් එක ආපහු හොයාගන්න කියලා මෑන් තර්ජනය කරලා කියනවා. ඉතින් දැන් ජෝවු තුවාල වුණ මියාව අරගෙන එයාගේ නැන්දෑ ගෙදරට ආවට පස්සේ නැන්දා එයා ළඟ තිබුණ බෙහෙත් වගේක් මියාට විදිනවා. ඒක විදලා නැන්දා කිව්වේ මෙයාට තියෙන ශක්තියත් එක්ක මේ බෙහෙත් එකේ බලපෑමෙන් ටික වෙලාවක් යද්දිම එයාට සම්පූර්ණයෙන්ම සනීප වෙයි කියලා. එතකල් ගර්ල්ව කොහොටවත් අරගෙන යන්නේ නැතුව මෙහෙම තියාගන්න කියලා නැන්දා ජෝවුට කියනවා. ඉතින් ඔය විදිහට පැය කිහිපයක් යද්දි මියාට හොඳටම සනීප වුණු හින්දා එයා ජෝවුට කියනවා මේ විදිහට හැංගිලා ඉඳලා තේරුමක් වෙන්නේ නැහැ. මෙඩූසා එකේ අයව මූණට මූණ හම්බ වෙලා මේක ඉවරයක් කරගමු කියලා. ඒකට මුලින්ම Tamanට නැති වුණ මතකය ලබා ගන්න හිතාගෙන දෙන්න යනවා මීට කලින් මෙඩූසා එකේ පර්යේෂණ මධ්‍යස්ථානයේ තිබුණ විනාශයලා ගියපු බිල්ඩින් එකක් ළඟට. මෙයා යාළුවෝ කට්ටියත් එක්ක සංචාරකයෝ වගේ වෙස්සලාගෙන මෙතනට ආවට පස්සේ තමයි මෙඩූසා එකේ කට්ටිය අල්ලගෙන තියෙන්නේ. ටික ටික බිල්ඩින් එකේ ඇවිදිද්දී ගර්ල්ට කලින් වුණ හැම සිද්ධියක්ම වගේ මතක් වෙන්න පටන් ගන්නවා. මෙතනට එන්න කලින් රජයේ රහස් බුද්ධි සේවයක් වෙනුවෙන් වැඩ කරපු දක්ෂම ඒජන්ට් කෙනෙක් තමයි මියා. එයාව අඳුන්වලා තියෙන්නේ ගෝස් කියන නමින්. මිෂන් එකට පිටත් වෙද්දී ප්‍රධානියා මෙයාට කියලා තියෙනවා එයාගේ සාර්ථකත්වය මත තමයි සම්පූර්ණම පෘථිවියේ අනාගතය රැඳිලා තියෙන්නේ කියලා. ඒ හින්දා කොහොම හරි කරලා මෙඩූසා එකේ තොරතුරු හොයාගෙන ඒ තොරතුරු අරගෙන අවිල්ලා බාර දෙන්න කියලා තමයි ප්‍රධානියා කියලා තියෙන්නේ. හැබැයි කොහොම හරි මෙඩූසා එකෙන් මෙයාව අල්ලගත්ත හින්දා ඒක කරන්න බැරි වුණා. ඒ හින්දාම දැන් මෙතන ඉඳලා ආපහු මිෂන් එක කරගෙන යන්න වෙනවා කියලාත් ගර්ල්ට මේ වෙලාවේ තේරුම් යනවා. ඒ අතර කොහොම හරි මියා ජෝබු දෙන්න මෙතනට ඇවිල්ලා ඉන්නවා කියලා දැනගෙන අර ඇන්ජලින් ඉලෙක්ට්‍රික් ඩිවයිස් එකක් පාවිච්චි කරලා පණිවිඩයක් එවනවා. ඒකේ තිබුණේ දෙන්නට යටත් වෙනවා නම් තව එකම එක chance එකක් දෙන්නම් කියලා. අර තොරතුරු තියෙන පෙන් ඩ්‍රයිව් එක බාර දීලා යටත් උනේ නැත්තම් එහෙම දෙන්නාම මරලා දාලා මේ නගරේ ජීවත් වෙන සාමාන්‍ය මිනිස්සු කට්ටියවත් මරලා දානවා කියලා එයා අනතුරු අඟවනවා.
හැබැයි ඒත් මියා නම් ඒ විදිහට යටත් වෙන්න කැමතුනේ නැහැ. චිප් එක අරගෙන ගිහිල්ලා බාර දීලා අර මිනිස්සුන්ව බේරගමු කියලා ජූවු කියද්දි මියා කියනවා චිප් එක බාර දුන්නොත් එහෙම ඔయిత වඩා විනාශයක් මේ ලෝකෙට වෙන්න ඉඩ තියෙනවා කියලා. එහෙම කියලා එයා චිප් එකත් අරගෙන තමන්ගේ ප්‍රධානියව හම්බ වෙන්න යන්න පිටත් වෙනවා වගේම ජූවු තනියම යනවා මොන දෙයක් කරලා හරි මෙඩූසාගේ කට්ටිය මරන්න යන සාමාන්‍ය මිනිස්සුන්ව බේර ගන්නවා කියලා හිතාගෙන. ඉතින් කොහොම හරි ඔය සිද්ධියෙන් පැයකට විතර පස්සේ මියා අර තොරතුරු තිබ්බ පෙන් ඩ්‍රයිව් එක අරගෙන ඇවිල්ලා එයාගේ ප්‍රධානියට බාර දෙනවා. ඒ වගේම තමයි මෙඩූසාගේ කට්ටිය දැන් මරන්න යන මිනිස්සු ගැන කියලා එයාලව බේර ගන්න කට්ටියක්ව යවමු කියලාත් ගර්ල් ප්‍රධානියට කියනවා. හැබැයි ඒකට ප්‍රධානියා ඉඩ දෙන්නේ නැහැ. එයා කියනවා අපේ මෙහෙයව මෙතනින් ඉවරයි. ඊට පස්සේ සිද්ධ වෙන කිසිම දෙයක් අපට පාලනය කරගන්න බෑ කියලා. ඔය අතරේ ජූවු මෙඩූසාගේ අයත් එක්ක තනියම සටන් කරනවා කියලා හිතාගෙන එයාලා අර අහිංසක මිනිස්සුන්ව හිර කරගෙන තියාගෙන හිටපු ලොකේෂන් එකට එනවා. හැබැයි එයා හොඳටම දන්නවා තනියම මුන්ව පරාද කරන්න බෑ කියලා. ඒ වෙනුවෙන් උත්සාහයක් හරි ගන්නවා කියලා හිතාගෙන තමයි සටන් කරන්න ආවේ. වැඩි වෙලාවක් යන්න කලින් මෙඩූසා කල්ලේ අය ජූවුව වට කරලා පහර දෙන්න ලෑස්ති වෙද්දී වෙලාවට මියත් එතනට එනවා. ගර්ල් ජූවුට කියනවා මම ඉන්නකල් කවදාවත් ඔයාට තනියම සටන් කරන්න දෙන්නේ නැහැ කියලා. මේ වෙලාවේ ඒන්ජල් ඇතුළු මැර හමුදාව දෙන්නටම පහර දෙන්න දුවගෙන එද්දී මියා එයාගේ අසීමිත බලය පාවිච්චි කරලා එතනින් එක්කෙනා ගානේ මරලා දාන්න පටන් ගන්නවා. ටික වෙලාවක් යද්දී ගර්ල් ගොඩක් ලේසියෙන්ම එතන හිටපු සාමාන්‍ය මැරව හැමෝම වගේ ඉවරයක් කරලා දානවා. හැබැයි අන්තිමට මෙයා දකිනවා අර ඇන්ජලා ජූවුව අල්ලගෙන එයාගේ පපුවට පිහියකින් අනින විදිහ. මේකට මියා ගොඩක් කලබල වෙලා වේගෙන් දුවගෙන යනවා ඇන්ජලාව නතර කරන්න. ඒත් එක්කම ඇන්ජලාත් ජූවුව අතහැරලා දාලා ඇවිල්ලා අනිත් පැත්තට පහර දෙන ගමන් මියාටත් දෙතුන් පාරක්ම පිහියකින් අනිනවා. මේකත් එක්ක මෙයාගේ ශරීරය ගොඩක් ඩැමේජ් වුණා. හැබැයි හුස්ම යන්න අන්තිම මොහොත වෙද්දී ගර්ල්ගේ ඇඟේ තියෙන ජානමය ශක්තිය වැඩි වෙලා එකපාරටම ලොකු ශක්තියක් එක්ක ෂොක් වේව් එකක් වගේ ආපු හින්දා ඇන්ජලා විසි වෙලා ගිහලා වැටෙනවා. හැබැයි ඊට පස්සෙත් ඇන්ජලා ආයෙම බාරක් පහර දෙන්න හදද්දී මියා කරන්නේ ඇන්ජලා ජූවුට ඇනව පිහි අරගෙන ඒකෙන්ම බෙල්ල කපලා දාලා කෙල්ලව සදාටම ඉවරයක් කරලා දානවා. මේ සම්පූර්ණම සිද්ධිය බලාගෙන හිටව මෙඩූසාගේ ප්‍රධානියට ගොඩක් කේන්ති යනවා තමන්ගේ හොඳම ගෝලයොත් මේ විදිහට පරාද වෙන එක දැකලා. පොර කෑ ගහලා ඉතුරුලා ඉන්න හමුදාවයාට කියනවා මොකක් හරි දෙයක් කරලා අරකි මෙතනට එන්න කලින් ඉවරයක් කරලා දාපල්ලා කියලා. ඔය අතර ඇන්ජලාව මරලා දාලා මියා පුළුවන් ඉක්මනටම ජූවුව වැටලා හිටපු දැනට යනවා එයාට මොකද කියලා බලන්න. හැබැයි අවාසනාවකට වගේ ජූවුව වැඩි වෙලාවක් ජීවත් වෙන්නේ නැහැ. හුස්ම යන අන්තිම මොහොතේදී එයා මියාට කියන්නේ මොන දෙයක් වුණත් කවදාවත් සටන අතාරින්න එපා කියලා. මේ විදිහට ෆයිට් කරලා මෙඩූසා එක ඉවරටම ඉවරයක් කරලා දාන්න කියලා එයා කියනවා. ඒත් එක්කම ජූවු මැරලා යද්දී මියා වේදනාවෙන් කෑ ගහන ගමන් කියනවා එයාගේ මේ ජීවිත පරිත්‍යාගය අපත යන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. ඔයා කියපු විදිහටම මම මෙඩූසා එක ඉවරයක් කරලා දානවා කියලා ගර්ල් ජූවුගේ මිනිය බදාගෙන පොරොන්දුවකුත් දෙනවා. ඉතින් ඒකෙන් පස්සේ අපට පෙන්නනවා මියා මෙඩූසාගේ ප්‍රධානම මූලස්ථානයේ තියෙන තැනට ගිහිල්ලා එතන පහළම හිටපු ගාර්ලා එක්කෙනා ගානේ මරලා දාන ගමන් බිල්ඩින් එකේ උඩම තට්ටුවට එනවා. එතන තමයි මෙඩූසාගේ ප්‍රධානියා වුණ ලී යොන් හිටියේ. හැබැයි ගර්ල් එතනට එනවා කියලා දැනගෙන මෑන් මේ වෙද්දිත් ඉතුරුලා හිටපු තමන්ගේ හොඳම ගෝලුව ටික දෙනවත් එතනට ගෙන්නගෙන තමයි තිබ්බේ. කොහොමද මේ වෙලාවේ ලීයු මුලින්ම කියනවා උඹට යටත් වෙනවා නම් තව එකම එක අවස්ථාවක් දෙන්නම් කියලා. උඹට තියෙන හැකියාවත් එක්ක අපේ කණ්ඩායමත් එක්ක එකතු වුණොත් එහෙම අපිට මුළු ලෝකෙම වුණත් පාලනය කරන්න පුළුවන් වෙයි කියලා මෑන් කියනවා. හැබැයි මිනිහා මොනා කිව්වත් මියා ඒ කිසිම දෙයක් පිළිගන්න ලෑස්ති වෙන්නේ නැහැ. එයා එක පාටම දුවගෙන ගිහිල්ලා මෑන්ට පහර දෙන්න හදද්දී ඒත් එක්කම වගේ වටේ හිටපු මර හමුදාවත් ගර්ල්ව වට කරලා පහර දෙන්න පටන් ගන්නවා. කොහමද වැඩි වෙලාවක් යන්න කලින් මියා ඒ ගාල්ලා හැමෝම වගේ මරලා දැම්මත් ඒ වෙද්දිත් ගර්ල්ටත් ගොඩක් තුවාල වෙලා තිබ්බේ. මේක අවස්ථාවක් කරගෙන ලීයු මියාගේ ඇඟට කඩාගෙන වැල්ලා පහර දෙන්න පටන් ගන්නවා. මේ ලීවුටත් හිතා ගන්න බැරි තරම් අසාමාන්‍ය ශක්තියක් තිබුණා. එක වෙලාවක මෑන්ගේ දරුණුව පහරකින් මෙයාට සිහිය නැති වෙලා ගියාට පස්සේ එයාට මතක් වෙන්න ගන්නවා මරණ වෙලාවේදී ජූවු අන්තිමටම කිව්ව දේ ගැන. ඒ තමයි මොන බාධක ආවත් කොයිම වෙලාවකවත් සටන අතාරින්න එපා කියලා. ගර්ල් ඒක හිතට අරගෙන කොහොම හරි කරලා එයාට තියෙන අසීමිත හැකියාව එකතු කරලා අනිත් පැත්තට ලීබුට පහර දෙන්න පටන් ගන්නවා. එයා ආලෝකයටත් වඩා වේගෙන් ඇවිල්ලා එක දිගටම පහර දීලා මෑන්ට නැගිට ගන්නවත් බැරි වෙන විදිහට බිමටම ඇදලා දානවා. හැබැයි මේ වෙලාවේ ලීබු පොරට තිබුණු අසීමිත ශක්තිය එකතු කරලා විශාල වීදුරු ගොඩක් එකම වෙලාවක පාකල්ලා යවනවා මාරාන්තික පාරකින් මියාව ඉවරටම ඉවරයක් කරලා දාන්න. වීදුරු කෑලි මියා හිටව පැත්තට පාවෙලා එද්දී අන්තිම මොහොතේදී ගර්ල් ඒවා ටික නතර කරවලා අනිත් පැත්තට ඒ වීදුරු ටිකම යවලා ලීබුගේ ජීවිතේ සදාටම ඉවරයක් කරලා දාලා සටනත් ඒ විදිහට ඉවර කරලා දානවා.
ඉතින් ඒ සිද්ධියත් එක්ක ෆිල්ම් එක අපිට ඊළඟට පෙන්වන්නේ ওই සිද්ධියෙන් මාසයක් විතර ගෙවිලා ගියාට පස්සේ. මෙඩූසාගේ පරීක්ෂණ දත්ත පාවිච්චි කරලා විද්‍යාඥයන්ට පුළුවන් වෙලා තියෙනවා අර මැරුණ ජූවුට සමාන ජානමය පුජ්‍යලයක් නිර්මාණය කරන්න. අන්තිමටම ජූවු මියත් එක්ක එකතු වෙලා තමන්ගේ ශක්තිය පාවිච්චි කරලා ලීවු වගේ ලෝකෙට අයහපත් වැඩ කරන මිනිස්සුන්ව විනාශ කරන සටන දිගටම කරගෙන යනවා. ඉතින් ඔන්නම තමයි යාළුවනේ මේ සුපිරිම ස්ටෝරියක් තියෙන චයිනීස් මූවි එක ඉවර වෙන්නේ. වීඩියෝ එක ගැන ඔයාලා මොකද හිතන්නේ කියලා අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි තවත් මේ වගේ ෆිල්ම් රිවිව් එකකින් ඉක්මනටම හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.